ඔයාලට අද කියලා දෙන්න හදන්නේ MCQ පේපර් එකේ අහනවා මේ වගේ සංයෝගයක් දීලා මේ විදිහට බන්ධන සංකේතවත් කරලා ඒගොල්ලන්ගේ බන්ධන දිග වැඩි වෙන පිළිවෙලට නැත්නම් බන්ධන දිග අඩු වෙන පිළිවෙලට සකස් කරලා තියෙන උත්තරේ මොකක්ද කියලා අහනවා. හරි. ඕක කරන්න ඔයාලට ඕන වෙන ළමයි කරුණු දෙකයි. එකක් තමයි ත්‍රිත්ත බන්ධනයකට වඩා දිත්ත බන්ධනයේ දිග වැඩි. ඊට වඩා තනි බන්ධනයේ දිග වැඩි. එතකොට ළමයි ඔයාලට ඒකෙන් ගන්න පුළුවන් ටික මම කියන්නම් ඈ. එතකොට බන්ධන දිග අඩු වෙන්නේ ත්‍රිත්ත බන්ධනයනේ. දිග අඩුමයි. ඊට පස්සේ දිත්ත බන්ධනය C. හරි. මෙතනින් පස්සේ ටික ගන්න බෑ. ඇයි A B D F කියලා කියන්නේ ඔක්කොම තනි බන්ධන. එතකොට අපි ගන්නවා දෙවෙනි කරුණ. මුහුම් කාක්ෂිකවල P ලක්ෂණ වැඩි වෙන විට බන්ධන දිග වැඩි වෙයි කියන එක ගන්න. මුහුම් කාක්ෂිකවල P ලක්ෂණ වැඩි වෙද්දී බන්ධන දිග වැඩි වෙයි කියන එක. මම මේ එක එක කාබන් එකේ මුහුම් කරන්නේ ලියලා දෙනවා. මේ බලන්න මෙයාගේ සිග්මා බන්ධන 4යි, මෙයාගේ සිග්මා බන්ධන 4යි. සිග්මා බන්ධන 4යි එකසර නෑ දෙන්නගෙම. එතකොට සිග්මා බන්ධන 4යි එකසර නෑ කියන්නේ VSCPR 4යි. VSCPR 4 නම් මුහුම් කරන්නේ sp3. ඒ විදිහට මෙයාට මොකක්ද දෙන්නේ sp3. මේ දෙකේ බලන්නකො. මෙයාගේ සිග්මා බන්ධන 3යි. 1යි 2යි මෙතනින් 1යි ඈ. එකසර නෑනේ. VSCPR 3යි. sp2. මුහුම් VSCPR කියලා කියන්නේ එකත් ඕනම තියන්නකො. යුගල කියලා කියන්නේ සිග්මා බන්ධන දාන එකසට ගොල්ල එකතුව. හරි. මේකේ සිග්මා බන්ධන 1යි මෙතන 1යි ඈ. පරමාණු දෙකක් අතර තියෙන බන්ධන වලින් 1යි සිග්මා වෙන්නේ. එතන මෙතන 1යි මෙතන 1යි 2යි. එතන VSCPR 2යි SP. 1යි 2යි SP. එකසර නැති හින්දා VSCPR ගාන සිග්මා බන්ධන ගාන සමානයි. මෙතන සිග්මා බන්ධන 4යි VSCPR 4යි SP3. හරි. මම දැන් ලියනවා එක එක බන්ධනේ හැදුනේ කොහොමද කියලා. ඒ බන්ධනේ හැදලා තියෙන විදිය. මේකෙන් sp3 දෙවි කාබන් එකකිනුත් sp3. හරි. එතකොට ඒක ඔක්කොම ළමයි p කාක්ෂික තියෙනවා කියලා අපි ගමු. p කාක්ෂික 3 3 6ක් කියලා අපි ගමු. ඒ මේකෙන් 3ක් තියෙනවා, මේකේ 3ක් තියෙනවා. b කියන බන්ධනය. මෙයා හැදලා තියෙන මේ කාබන් එකම මේ දෙන්න අතරනේ. sp3 කාබන් එකයි sp2 කාබන් එකයි. එතකොට පේන්න ඕනේ මේකේ p කාක්ෂික තියෙනවා 3 2 5ක්. C කියන බන්ධනය. C කියන බන්ධනය ගන්න බෑ. ඒක දිත්ත බන්ධනය. ඒක අපිට ඕනේ නැහැ නේ. ඒක අරන් ඉවරයි ඈ. C ඊට පස්සේ ඉන්නවා D. D කියන බන්ධනය. මෙයා sp2, මෙයා sp. sp2 ධන sp. ඔක්කොම p කාක්ෂික 2 1 3. හරි. F කියන බන්ධනය. මේක. මේ කාබනේ මේ කාබනේ අතර හැදිලා තියෙන්නේ. එතකොට sp කාබන් එකයි අනිත් එක sp3 කාබන් එකයි. ඔක්කොම P ගාන 3 1 4යි. හරි. දැන් ගන්න පුළුවන්. මුහුම් කාක්ෂිකවල P ලක්ෂණ වැඩි වෙද්දී බන්ධන දිග වැඩි වෙනවා. හරි. මෙතන බලමු බන්ධනේ හදන්න අඩුම P කාක්ෂික ගානක් සහභාගීලා තියෙන කායද කියලා. F වලට 4යි, A වලට 6යි, B වලට 5යි, D වලට 3යි. එහෙනම් P ලක්ෂණ අඩුම වෙන්නේ D. ඊට පස්සේ 4ක් තියෙන අවස්ථාවනේ F. ඊට පස්සේ 5ක් තියෙන අවස්ථාව B. වැඩිම වෙන්නේ P ලක්ෂණ වැඩිම වෙන්නේ P කාක්ෂික 6ක් සහභාගී වෙන අවස්ථාව. හරි. ඒතරම් උත්තරය ආවා. මේ කරුණු දෙකෙන් ඔය වගේ ප්‍රශ්නයක් ආවම වලට ලේසිම උත්තරේ ගන්න පුළුවන්.